කඩන්න යන්නේ. අපි මේක බලමු මොනවද ඇත්තට තියෙන්නේ කියලා. 45. What? ලස්සනයි. ලස්සනනේ. අර මොකද්ද? ඔයාලා gift එකක් කියලා දන්නේ SS නෙමෙයි guys. SSS. නාගි වෙලා තියෙන කොහොමද ඔයාලා දකින්න අපි නාගි. කටිය රිෆන්ඩ් කරන එක නවත්තලා ලංකාවට. ලැබු ගෙඩියට සපෝටර් එකක් guys. ඔය සල්ලි කනප්පයක් විදිහට තේමු හඳුනවන්න පුළුවන් නේද? හරි. මේක අලුත් හොඳයි. තියෙනවා නම් ලක්ෂ එකමාරක ෆෝන් කේස් එකක් මොකක්ද 1000කට ඉතින් නම් වැඩි වගේ නාට ඉතින් සම්මන්නේ. රිච් තමයි මේ මීටිය. පිරිච් ළමයි ලූස් පැන්ටියක්. පැන්ටියක් බඩ ලොකු වෙන අයට හොඳයි. What? ගෑනු කට්ටියට තියෙන sorry කෙල්ලෝ confuse අංක 2 ඉතින් මල වදින්න බැලුම් හලා මට ඇති වෙලා තියෙන හින්දා මං ඉතින් මේක දැම්මා. හොඳයි හැබැයි අර ගොඩාක් මොල්ටියක් නෑ හැබැයි first and last one. නෑ last නම් වෙන්නේ guys ඔක ලොවේ YouTube channel it's me era මට ඒක කරනානේ. Hey guys, welcome back to our YouTube channel. It's me era. මම සජි. මගේ රත්තරන් යාළුවෝ ටික කොහොමද හොඳින් සනීපෙන් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. අදත් අපි ඔයාලට ලස්සන වීඩියෝ කරන්න වෙලා තියෙන්නේ. Yes. හැබැයි වෙනස් විදිහට වීඩියෝ එකක් අපි මෙච්චර දවස් කරපු කන බොන දේවල් වලින් ඔබට ගිහිල්ලා වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි කරන්න ඉන්නේ. ෆොන්ට් එක අපලා තියෙන්නේ. නාගි වෙලා තියෙන කොහොමද ඔයාලා දකින්න අපි නාගි. ඒ වැඩක් නැහැ. අද අපි වීඩියෝ ගැන කතා කරොත් අපි අද ඔයාලට ගේන්න යන්නේ අපි තෙමුවකින් බඩුවක් ගොඩක් කරා. ඉතින් අපි ඒක අන්බොක්සින් කරන්න තමයි යන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට තෙමුවකින් බඩු ඕඩර් කරනවා. ගෙනල්ලා ඉවරලා අපි පාවිච්චිත් කරනවා. ඇත්තටම යූස්ෆුල් ඒවා තියෙනවා. ඉතින් වැඩ කරන දේවලුත් තියෙනවා. කොහොම හරි සල්ලි කනප්පයක් විදිහට තෙමු හඳුන්වන්න පුළුවන් නේද? ඔව් ඉතින් අපි මේ ඕඩර් එක මේ කොටස් දෙකකට ගෙන්න ගත්තේ. ඒ කියන්නේ අපි එහෙකට ඔව් එකමයි දැම්මේ එක වැටෙනවා. එක වැටෙනවා එකමම ගාලු ගිහිල්ලා අපේ ගෙදර ඇවිල්ලා ගියා කියලා කිව්වනම් හරියනවා. කොහොම හරි මං කියන්නේ ගියේ අපි එකට ඒ කියන්නේ එක සෙට් එකක් විදිහට ඕඩර් කරාට අපිට ආවේ සෙට් දෙකකටනේ. ඔව් සෙට් දෙකකට ආයි ඉතින් ඔයාලට පේන්න අපි මොනවද කියලා. ඒ වගේම අපිට ගියපු බජට් එක නැත්තම් ගාණ කොහොමද කියලා කිව්වොත් මේ ටිකට ගියා ලංකාවේ මුදලින් 45. What? ආසන්නව ගිහින් තිරික 45000 කියලා අපි කියමුකෝ. ඉතින් අර වටයල ගිහිල්ලා ඉවරලා එතනින් නවත්තුව 45000 කියලා ඉවරලා ඉතින් ඔයාලා බලන්න මේවා 45000කට වර්ත්ද කියලා නේද? අපි දැන් අපි කරන පාසල් දෙකක් ආවා කියලා. එක පාසල් එකක් ඇත්තටම හොඳටම පැකින් එකේ තියෙනවා. මේ විදිහට පිකව් තියෙන පාසලයක්. අනිත් පාසල් එක පොඩ්ඩක් මම හිතන්නේ මෙහි කස්ටමර් හරි පොඩ්ඩක් හරි කඩලා තිබුණා. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් කඩලා බැලුවා. ඉතින් ඒකේ මොනවද තිබුණේ කියලා ඉවර වෙලා. දැන් අපි වලට පෙන්නන්න මොනවද ඒකේ තිබුණේ කියලා ඉවර වෙලා. මුලින්ම සජි මොකද පෙන්නන්නේ? මේක පෙන්නන්න. ඔව්. මේ මං ආසම ෂූ දෙක. ඔව් සජි මේක තමයි ඔෆිස් දාන්නේ ෂූ දෙක. මේ දෙකක් කලින් අරන් දැන් දාන්නේ මේ දෙකක්. අර කැඩුනොත් කියලා තව දෙකක්. ඔව් එක්ස්ට්‍රා කියලා ඉවර වෙලා එකක් extra කියලා තව ඕඩර් කරා. මම පෙන්නන්නම් සජිත් කියයි කොහොමද ගණන් කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. මාරම quality එක හැබැයි. ඔව් ඒ හින්දාම තමයි guys ආයෙත් අපි ඕඩර් කරේ එක. කියන්නේ මේ ඕඩර් කරලා තිබුණේ ආයෙ. මෙන්න මේ විදිහට තමයි ඒ ෂූ එක තියෙන්නේ. මාරම ලස්සනයි. කොහොමද සජිත් මේකේ prices? මේක උනේ 123. yes 100 මේක උනේ එතකොට 12000ක් වගේ තමයි. ඔව් ලංකාවේ සල්ලි වලින් 12000ක් මෙහි සල්ලි වලින් 128ක් 28ක් වගේ. ඔව් එහෙම තමයි තිබුණේ. ඉතින් පේනවනේ. හරි බලන්න. මේක හැබැයි කලර්ස් තිබුණානේ. මේ කලර්ස් කලින් තෝරද්දි මේ කලර් තිබුණා. කලර්ස් වලට වඩා මේක බ්ලැක් එක ලස්සන. ඇත්තටම මම කියන්නේ ගියේ මේ මේක අර ගොඩක්වත් පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් අර කලින් එකත් more than 6 ඔව් වැඩිනේ. මාස 6කට වඩා වැඩියෙන් මේක පාවිච්චි කරා. ඉතින් ඒක තමයි පළවෙනි එක. මම පළවෙනිම සල්ලි කාපු දේ තමයි ඒකයි. හරි ඊට පස්සේ මම පෙන්නනම් මට ගත්ත දෙයක්. ගොඩක් කල් ආසාවෙන් හිටියා. හැබැයි කවදාවත් ඒ කියන්නේ බාඩු ඕඩර් කරනවා තේමුකේ කවදාවත් ඇඳුම් වල ඩෙනිම්ස් ඕඩර් කරලා තිබුණේ නැහැ. ඉතින් අද මම ඩෙනිම් එකක් දාලා තියෙනවා. ඒකත් ස්පෙෂල් ඩෙනිමක්. මේ කියන්නේ ස්ටයිල් එක ලංකාවෙම හොයාගන්න මෙහෙත් කරනවා හොයාගන්න නැහැ. ඔව් ඒ නිසා මේක අර ටිකක් ලූස් පැන්ට් එකක් නිකන් ඒ වගේ එකක්. ලූස් පැන්ටියක්. ඔව් පැන්ටියක්. පැන්ටියක් නෙමෙයි guys පැන්ට් එකක්. Brother, මේ වගේ ඩිසයින් එකක් තියෙන. සජිත් නම් මේ වගේ what's that? උත්තම වයි වාරණේවට කැමති නැහැ. ඔව් පොඩි ඒක ලස්සනයි. ඔව් පොඩි එකක් තියෙන්නේ. මේ වගේ. ඒක ගාන වෙනවා 78ක් රියල්ස්.
සත ගානකුත් තිබුණා ඒ කියන්නේ ලංකාවේ මුදලින් 7,000කට කිට්ටු වෙනවා. ඉතින් ඔයාලම හිතන්න මේක ඇත්තට මේ රෙද්ද එහෙම මාල ක්වොලිටි හොඳ ඩෙනිම් ක්වොලිටි එකටම තියෙනවා. ඉතින් ආයි ලංකාවේ ගත්තා නම් මම දන්නේ නැහැ මේ ඉතින් වගේ ඩිසයින් එකක් හොයාගන්න හම්බ වෙයිද කියලා. ඒ හින්දා තමයි ඉතින් මම මේක ඕඩර් කරේ. ගොඩ කාලෙකින් කරේ. ඩෙනිම් මම දාන්නෙම නැහැ. දුක් දැම්මට. ඉතින් එකත් සුපිරි ක්වොලිටි තිබුණා. ඒ නිසා ඉතින් දැම්මා. ඊළඟටත් තියෙන්නේ මගේම සුපුලුක්තමක් ගෝනියක් ගියපාර වැකේෂන් යනකොට එකක් අරගෙන ගියා. ඒක මේකම වෙන කලර් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒක ගයිස් මේක මෙරුන් කලර් රෙඩ් එකේ නිකන් තද පාට කලර් එකක් තියෙන්නේ. අතර මාළ රසන හැන්දම. ඉතින් මං ගියපාර මේකේ මං හිතන්නේ ගත්තේ මාච කලර් එක. කියන්නේ නිකන් ලාකොල පාට වගේ තිබ්බ කලර් එකක්. මම මේකට තාසි දුන්නා. මට ඒක ගොඩක් හොඳට තිබුණ හින්දා තමයි මම ඉතින් ඔව් මේක ගත්තේ. ඒක වුණා 55 අතර වගේ තමයි තිබුණේ. මේවා ඉතින් ප්‍රයිසස් එකට මෙහෙට වෙනවා හිටපු ගම. ඒ කියන්නේ 4,500කට ආසන්නව තමයි. ඉතින් ඒකේ තිබ්බ ටික ඉවරයි guys. ඒ තුන තමයි වෙනම පැක් එකක ආවේ. අතර මේක සපෝට් දෙක හරි බරයි. දෙයිමත් එක්ක. ඊට පස්සේ දැන් කඩන්න යන්නේ අපි මේක බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයාලට මතකද දාපුවා? ඒක මතකයි. මට මතක නෑ ඇත්තටම. දැන් මට මතකයි. හරි බලමු ඉතින් බලමු. මුලින්ම පිහි ෂාප් කරන එකක්. අපි මේකත් කලින් අරගෙන තිබුණා. කලින් අරගෙන අපි මේක පාවිච්චි කරා ගායි. මේක ඇත්තටම සුපිරි භාණ්ඩයක් පොඩි වුණාට සුපිරි ගැජට් එකක්. මෙතෙන්ට පිහිය තියලා අංශක 35 45 අතර වගේ තමයි මේ පිහියල කරලා මදින්න තියෙන එක පැත්තට. ඉතින් ඔයාලත් ඕඩර් කරනවා නම් ඕඩර් කරන්න. ඇත්තටම මේක අර ගෙවල් වල අපි ගල් වල එහෙමනේ අතුල්ලන්න ඕන. ඉංගල් හොය අතුල්ලන්න ගියාම එපා වෙනවා. මේක ගලොත් හොඳයි තියෙනවා නම් නැත්තම් ඔව් ඉතින් මේ නෑ ගල් වලට වඩා ඉතින් ඇත්තට මේක ලේසි පහසු එකපාරම වැඩේ කරගන්න පුළුවන්. මේක අපි මේ මෙතන දෙවෙනි එකනේ. අපි මෙහි පාවිච්චි කරන එක දෙවෙනි එක. තාම පරණ එක තියෙනවා. පරණ එක තියෙනවා ඒක. ගානක් උන්නේ 4ක් 5ක් විතර වගේ නේ. රුපියල් 300ක්. ඔව් 250 300ක් විතර වගේ තමයි ඒක උන්නේ. හරි guys. මේ මොනවද? ඒ මගේ ෂොප් එක. මේ ඔය සජි දාපු බඩු. මේක මම දාපු එක. මේක තනිකර සුදු. එතකොට මේකේ පොඩි ඩිසයින් තියෙනවා. ලස්සනයි guys. අර ක්වොලිටි එකත් හරි කම්ෆි එක. ඔව් හැබැයි හොඳ ක්වොලිටි එක තියෙනවා. සමහර බඩු ක්වොලිටි නෑ මේකේ ඉන්නේ. හැබැයි මේ දැන් මෙච්චර දැන් අපි අද ආපු බඩු ටිකේ නම් ඇත්තටම ඔක්කොම දැනට ක්වොලිටි ඒව තිබ්බා. පළවෙනි ඉස්සරහට වේද කියලා ඒක ගාන කියන්නකෝ මම දාන්න. 1140. 1000ක් වගේ තමයි මෙන්න. රුපියල් 1000කට ඉතින් නම් වැඩි වගේ ඒනාට ඉතින් සාමාන්‍යනේ. හරි අපි ඊළඟට බලමු මොනවද තියෙන්නේ කියලා. alright. මේකත් නිකම් මේ ෆින්ගර් එක්සර්සයිස් කරන ෆින්ගර් ස්ට්‍රැප්ස් වගේ එහෙම එකක් තමයි තියෙන්නේ. එක්සර්සයිස් කරන්න මේක මහ දෙයක් නෑ. මොකක් හරි $7ක් වගේ දුන්නේ. ඔව් පොඩි ගානකුනේ 7ක් 8ක් විතර රුපියල් 600ක් වගේ වෙන්නේ. සෙට් දෙකක් තියෙන එකක් තියෙනවා. ඒ වගේ අර ෆින්ගර්ස් වලට තියෙන එක්සර්සයිස් ස්ට්‍රැප් එක. ඔව් ඒකත් මම දාපු එක. ඒක යාග්ග එක්සර්සයිස් කරද්දී මේ අඳින්න කියලා ගත්තේ අවුලක් නෑ. ඕ ඒක හොඳට තියෙනවා. ඔව් ජිම් එකට හොඳයි මේක. හොඳට තියෙන එක. ඕ ගයිස් ඒක ඇත්තටම හොඳයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මේ රෙද්දක් මාර අර කම්ෆි විදියට තියෙනවා මේ ජිම් එකට හරියන විදියට. ප්‍රශ්නට ඔරොත්තු දෙන විදියට. සයිස් එක මම හිතන්නේ ඔයාලට සෙට් ඈ. සයිස් XS. ඔව්නේ. XXS. XS මෙහෙ S නෙමෙයි guys. S නෑ XS. ඔව් X නෙමෙයි කියලා මම කිව්වේ. දැන් ඒක සර්ච් කරන්න එපා ළමයි. මේ විදිහට බලන්න මේක මාර ලස්සනයි. මම ෆොටෝ එක දාන්නම් මේ හැපැත්තේ. ඒ ගාන කියන සජිත් කොහොමද කියලා මම දැක්කේ නෑ. හැබැයි මාර ගත්තා. පස්සේ බලමු මාත් එකක් දාගන්න. 22.90යි කියන්නේ සාමාන්‍යයෙන් 1800ක් වෙයි. alright. මේ තියෙන්නේ මන් දාපු එකක්. මම දැම්මා ඉතින් එළියට පහලට ගෙදරට එහෙම අඳින්න. ස්කිනි එකක්. ලස්සනයි. යමයි guys එකත් එහෙම embossing. දැන් පේනවා මේ වගේ emboss
එකක් තියෙනවා. ඒක උනේ ඒක නියමයි ගයිස්. 29යි කියන්නේ 2600ක් වගේ. ඔව් 2500ක් 600ක් අතර දාන්න පුළුවන්. ඒක මේ ක්වොලිටිය සුපිරියල්ලා බලන්න. ඔව් ක්වොලිටි හොඳයි තමයි. අනික හොඳ ලුක් එකක් හරි හොඳයි. ඔව්. රිච් ලුක් එකක් තියෙනවා ඒක ඇත්තටම. රිච් තමයි මේ මීඩියා. අපි රිච් ළමයි. හරි. රිච් නැති වෙලාවට පිටයක් වත් නෑ. පිටිය තමයි නැති. ඔව් ඒක නම් ඇත්ත. ඊට පස්සේ අපි මේක නම් ගත්තේ මේ අපි දෙන්න මේ ආදල් එකට මේකට කියන ඩයමන්ඩ් පේන්ටිං සෙට් කියලා කියන්නේ පේන්ටිං කිට් සෙට් කියලා එහෙම කියලා කියන්නේ මේකේ තියෙන පොඩි පොඩි අර ඇට වගේ මේක ඉලක්කම් තියෙනවා මෙන්න මෙහෙම මේක පොඩි ඩයමන්ඩ්ස් තියෙනවා. ඔව් නිකම් ඩයමන්ඩ්ස් කියන්නේ මේ ගල් ආටිෆිෂල් ඒවා ගයිස් නේ පාට එහෙම ඒකෙන් හදන්න තියෙන්නේ. ඔව් මේක දැන් මෙතන ඇරියොත් මල වාසයක් වෙනවා. මේ තියෙන ගයි මේ තියෙන එක ඇතුලේ තියෙන ඒවා මෙන්න මේ වගේ පොඩි බීඩ්ස් වගේ ඒවා තියෙන්නේ. ඉතින් මේකට මෙහෙම පොඩි ගයිඩ්ලයින් එකක් තියෙනවා මේ පැත්තෙන්. ඉතින් ඒකට හරියන විදිහට අරකට අලවන්න තමයි තියෙන්නේ. මේක අපි දැන් මේ වගේ තමයි ඔය පේනවනේ. ඒ අල්ලලා මේක නෙවෙයි මේ අපි ගෙනාව වෙන ඩිසයින් එකක්. ඔව් වෙන මම හිතන්නේ මේ මුහුදු වෙරළක් විහත් දැම්මේ. මේක 13ක් වගේ වුණා මේ සල්ලි වලින්. මේකට හරියට 13ක් 50ක් විතර වුණා. କିନ୍ତୁ පැලේ 1000ක් විතර 1000ක් ඔව් දශක 1000ක් විතර වුණා. මොකද්ද? ඔව් ඒකට කියන්නේ හයි කම්ප්‍රෙෂර්. හරි මේ ජිම් වර්කවුට් කරද්දි මේ බඩ තද වෙන දාන ඒක නේද මේ? ඔව්. එහෙම එකක්. ඒක මගේ මේ සජිත්ගේ. සජිත් දැන් පිස්සක ඉඳගෙන වාඩි වෙලාම වැඩ කරලා යකි බඩ එනවලු. ඉතින් ඒ හින්දා මේ වර්කවුට් කරන්න පටන් ගන්න තියෙන්නේ. නෑ මේක කම්ප්‍රෙෂන් වෙස්ට් එක හරි හොඳයි. ඉතින් දානවා නම් නැත්තම් එහෙම බඩ ඇරලා පෙන්නන්න නේද? බඩ ලොකු වෙන අයට හොඳයි. What? Bro, what are you talking about, man? අපේ ඉතින් මහා ලොකු බඩකුත් නෑ. ඒ වුණාට ඉතින් හරි වෙසිලා නැහැ නේද? බඩට දාන විදිය තමයි දැන් බලා ගන්න ඕනේ. හැදෙනවා හැබැයිනේ. මේක උනේ 11ක් විතර. ඔව්. මේක මේ බර ඔෆර් එකකින් ගන්න අඩු වෙලා තිබ්බ එක. රුපියල් 900ක් වගේ තිබුණානේ. ඔව්. මේකත් නිකන් මේ අපි බාත්රූම් එකට ඩබල් ටේප් එක. ඩබල් ටේප් එකක් බාත්රූම් එකට ඕන මේ තමයි ගත්තේ මේ. ඉතින් මේකත් 5ක් වගේ උනේ නේ. 5ක් 4ක් වගේ තමයි මේකත් උනේ. ඉතින් මේක නිකන් ඉතින් වෙඩි දෙයක් නෙමෙයි. ඕ මේක නම් ඉතින් ආයෙ කඩලා පෙන්නන දෙයක් නැහැ. මේක කෙල්ලෝ කන්ෆියුස් වෙන කෙල්ලෝ කන්ෆියුස් වෙන දෙයක් තමයි මේ ඇතුලේ මේක ඇතුලේ තියෙන කොල්ලෝ දන්නවා. ඉතින් සරලව කිව්වොත් ඉතින් මේ සපෝටර් එකක්. පොඩි සපෝටර් එකක්. එතකොට හිතා ගන්න මොකද්ද කියලා ඉවර වෙලා. පොඩි සපෝටර් එකක්. ලැබු ගෙඩියට සපෝටර් එකක් ගයිස්. දෙකක්. ඔව් මේ කාර්යයක් කියලා බලන්න. ලැබු ගෙඩියේ සපෝටර් එක මේක මං හිතන්නේ SMS. මේක ගාන ඕකේ තව එකක් තියෙනවනේ අපි දෙක. ඔව් දෙකක් දැම්ම මෙයාගේ එකයි මගේ එකයි වර්ග දෙකක් දැම්මා. එකක් මේක බ්ලැක් කලර් වගේ තියෙන එකක්. ඔව් දෙකටම ගියන්න ඇති 2300ක් වගේ දෙකට. ඔව්. ඉතින් ගෑනලා සර්ච් කරලා බලන්න මොනවද කියලා මේ සපෝටර්ස් මේ ජිම් එකට අඳින්න තමයි අපි ගත්තේ. ඇඳලා පෙන්නන විදියක් නැහැ guys sorry.com මේ ඔව් අනිත් එක හම්බුනා මම ඊළඟට පෙන්නන්න. ඉතින් ඊට පස්සේ guys මම ගත්තා ඔයාලා දැක්කද ඉතින් මට අලුත් ෆෝන් එකක් මම ගත්තානේ. ඉතින් ඒ ෆෝන් එක සල්ලිකාරය ඒකනේ මම අලුත් ෆෝන් එකක් ගත්තා. ඒකට මම ඉතින් මේකෙන් බෑක් කවර්ස් ටිකක් ඕඩර් කරා. ක්වොලිටි එක හොඳයි guys. මෙන්න මේ වගේ මට මං ආසම් පාට මේ තියෙන්නේ. ඉතින් මට හිතුණා මේකේ අර පොඩි ඩිසයින් එකකුත් තියෙනවා. ඔව් කොහොමද මේක දාලා බලමු පොඩ්ඩක්. මෙන්න මේ වගේ එකක් මේ තිබ්බ කලින් එක ට්‍රාන්ස්පේරන්ට් එකක්. මේ තියෙන මගේ ෆෝන් එක. ඒකට තමයි මේක ගෙන්න ගත්තා. Oh nice. Oh මේ තියෙන දැන් තියෙන විදිය guys. Oh wait. ලස්සනයි. ඒක මාරු. ඒක හරි යුනික්. ඔව්. ඒක කීයද සජි? ඒක ටිකක් ගණන් කියන්නේ ඉතින් 22.65ක් කියන්නේ රුපියල් 2000ක් වගේ වෙන්න ඇති මං. ඔව්. ඒ ගන්න. ඔව් 2000කට විතර. ඇතර මේක වර්ත් නේද ඒ ගන්නට. කියන්නේ ඒක හොඳ නිමාවකින් යුක්ත වෙලා තියෙනවා ඉතින්. හරි ඊට පස්සේ මේ මොනවද? මේක පිම්පල් වලට පැච්. පිම්පල් පැචස් මරක් කලාට අර මේ රස්නේට උස්නට එහෙම පිම්පල් ආවට පස්සේ කෙනෙක් අර කැතයින ගයිස් අර ලොකුවට පේන දිනොත් පොඩි වණන් අවුලක් නැහැ. ලොකුවට පේන දිනොත් ඉතින් ඔයින් එකක් අලවලා
අලවල නෑ ඉතින් මේ මම හිතන්නේ පළවෙනි පාර ගන්න යන්නේ. ගෙනාවේ ඔයාලා තලල බලන්න ඔව්. අලවල නෑ ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න මොකද අවුලක්ද එහෙම අවුල් යනවද කියලා එහෙම කියලා. Ooh. that is mine. My goodness. Right? Yes. මේකත් පෙන්නලා ඉන්න ඉස්සෙල්ලා මම ඔඩර් කරේ අපි ඒකත් තව ඉස්සරහට වලට වීඩියෝකින් ගේන්නම්. සජිත් ඉතින් අලුත් ෆෝන් එකකට මාරු වෙන හදනවා. මේක දැක්ක විදිහ හිතා ගන්න පුළුවන් ඒ වලට මොකද්ද ෆෝන් එක නම් කියලා. ඔව් නමත් ලියලා Yes. මාරම ලස්සනයි. so ඇතරම් කොල්ටික නම් මේ හරි හොඳයි මාර හොඳයි යා. මාරම හොඳයි. ඒ කියන්නේ මේක මේ අර පොළවේ ගෙවුවටවත් අර හෙලවෙන්නේ නැති සයිස් එකේ මේ තියෙන්නේ. හොඳටම හොඳයි. ඒක මේ එජස් වලටත් එහෙම ලොකුවට ඒ කට්ටිය අර සේෆ්ටි මේ දීලා තියෙනවා. මේකේ මෙයා නමත් කස්ටමයිස් කරලා තියෙනවා සජිත් කියලා ගහලා. ඉතින් ඇත්තට මේක වර්ත් කියන්නේ ඒවා ගාන කිව්වේ නෑනේ කොහොමද කියලා. වර්ත් කියන්නේ වර්ත් තමයි. වර්ත් ඇත්තට වර්ත් ගාන කියුණා මම කියන්නේ වර්ත්. 16.44 sorry not 4000 1400ක් වගේ. වා ගයිස් මම ඊළඟට දාපු එක. ස්පෙෂල් මේ තියෙන්නේ මන් දාපු එක. ඒක රබර් ෂේප් රබර් කියන්නේ අර මැට් ටයිප් එකේ සිලිකන්. ඔව් මැට්. මම කිය අර මේකට තමයි ආතුනේ. ගන්න බලන්න පෙන්නන්නකෝ. yes ඔන්න ඔය විදිහට තියෙන්නේ. මෙන්න මෙහෙම. ඒන්ජල් කෙනෙක් ඉන්නේ guys. වැටෙන ඒන්ජල් කෙනෙක්. ඉතින් ඒකත් වැටෙන්න ඕනේ. නැගිටින්න ඉන්න කියලා chance එකක් හම්බෙන්න කියලා තියෙන. ඉතින් ඒකත් හොඳයි. හැබැයි අර ගොඩාක් මොල්ටියක් නෑ හැබැයි ඒක. ඇත්තම කියන්න එපා ඉතින්. cost එක උනේ 12.58 950 1000ක් 950ක් විතර. ඉතින් ඔන්න මේ වගේ මං අරන් තියෙනවා. හරි ඊළඟට බලමු තව එක. ඒක එකක් මගේනේ. මගේ. වත් දැම්මද තව? මට මතක නැහැ. yes ඔව් මේක nice guys. මම මේක අර නිකන් vintage type එකට තියෙන ඒකට මම ආසයි. මෙන්න මේ වගේ ඩිසයින් එකක් තියෙන්නේ. මේක skinny එකක්. vintage look එකක් තියෙන්නේ. නියමයි ආ. quality නම් සුපිරියටම තියෙනවා. මේ රෙද්දත් මාර්ම හොඳයි. ඒක උනේ ඔව් ගන්න 2662යි. ඒ කියන්නේ 2300ක් වගේ. 2250 300ක් විතර තමයි මම ගත්ත. දැන් බැනියම් දෙකම හොඳයි. ස්කිනිස් දෙකම හොඳයි. ඊට පස්සේ අපි යන්නේ ඒක මේ කවර් එක තමයි. කවර් එකකට තව මොකක් හරි හත් තියෙනවා. let's see what they say. බලමු මොනවද කියන්නේ කියලා ඒකේ. මම දන්නේ මෙයා දාපු ඒවා. මගේ ටික මම මෙයාට දාලා දැම්මා. දෙන්න එන්න තමයි දැම්මේ. අර මොකද්ද? ඔයාලට gift එකක් කියලා දන්නේ බලන්න guys. කවර් එකත් එක්කන් තාම මොකද order කරේ. glass screen මම මේක order කරේ නෑ. එහෙනම් මේකට එකක් එනවා ඇති guys. oh my goodness guys. මේක මාර්ම ලස්සනයි. මාරම ලස්සනයි කවර් එක. ඒක ලස්සනයි. මාරම ලස්සනයි guys. ඒක matte මේ ඇලුමිනියම් කලර් එකක් තියෙන්නේ. මේකෙන් ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ මෙයා ගන්න හදන කලර් එක එහෙම. print එකක් පොඩි guys. හොඳට අර කටිය හතර පැක් safety ගැන හිතලා තමයි පැක් කරලා එහෙම තියෙන්නේ. මේක මාරුවා. සුපිරි සච්. ඔව් ලස්සනයි නේ. කියන්නකෝ ගාන කීයද කියලා? සුපිරියක් ආ. ඒක නම් සුපිරියක් guys. උඩින් තියන්න. ඔක්කොම තියන්න. මේකේ ගාන උනේ 26.64. එයා 3 pieces bundle එක. ඒක තමයි. ඒ කියන්නේ 2400ක් වගේ තමයි එකටත් යන්නේ. ඒනට එක 2400ට මාරම ලාභයි guys. මාරම ලාභයි. මේ බැක් කවර් එක එහෙම සුපිරියක්. පට්ට. ඊට පස්සේ මම තව එකක් මේක. මේ තියෙන මං අම්මා ඒක නම් සුපිරියක්. යාළුවා බලන්න. quality එක. strong. ඒක මම හිතන්නේ ගානත් වැඩි. ඔය ගාන වැඩි ටික. මේක ඒක උනා ලක්ෂ 1යි ගාන. ලක්ෂ එකමාරක ෆෝන් කේස් එකක්. මොකක්ද ඒක? මේකත් ඒවල ඒ කට්ටිය. මේ පොඩි අර හැංගින් ස්ට්‍රිප් එකකුත් තියෙනවා. ඒක මං හිතුවටත් වඩා හොඳට තියෙනවා. හරි තික් එක. මාර්තේ මේක තමයි මගේ කලර් එක. අනිත් එක මේ හොඳටම ප්‍රොටෙක්ෂන් එක තියෙනවා ඒකේ. ඔව් අතිසිය දඩනොත් එහෙම කැමරා ගන්නවනේ. මේක මෙහෙම දාලා මෙතෙන්ට මෙහෙම එල්ල ගන්නත් පුළුවන් එකක් තියෙන. මේක එල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක සුපිරියක් guys. මේ තියෙන්නේ ඒක මේ මම ගත්ත කලර් එක.
කියන්නකෝ ගාන කියලා එකනේ 19 ගාන එකනේ 600ක් වගේ. ඒකටන ඒ ගානට ලාවයි guys ලංකාවේ නම් ගන්න බෑ ඒ ගානට මේක එකක් ඒ හින්දා පට්ටව ඊට පස්සේ guys මේ තියෙන්නේ අනිත් එක කෙල්ලෝ කන්ෆියුස් අංක 2 මේක ඉතින් ඉතල සජිත් මම හිතන ගාන කිව්වා ඉතින් මේක මගේ හරි සයිස් බලතර ගන්න ඕනේ ඊළඟට ඒක අද හිතන්නේ තව තිබෙනවා පොඩි මේක ගයිස් ගත්තේ හදිසියට අපි මේක ඇත්තටම මොකද්ද මේ බියර්ඩ් ලයින් waterproof long lasting beard මාක පෙන් එකක් වගේ එකක්. ඒ කියන්නේ අපි දැන් මේ රැවුල කපද්දී beard pen එකක්. ඔව් ගෙදරදී එහෙම කපද්දී මේකේ ලයින් එක පොඩක් අද වුණු අඤ්ඤ කොරස් තුනුත් එහෙම අඤ්ඤ කොරස් වෙනවා ගොඩක් වෙලාවට ඒක වෙනවා. ඉතින් ඇද වෙලා ගොඩක් වෙලාවට තොර වෙලා යනවා ගෙදරින් ගෙදරින් ඉඳලා ඉතින් ඒ වෙලාවට අර පොඩ්ඩක් ෂේප් එක ඇඳ ගන්න ඕනේ ගානට ආයා කොරස් වුණා මේ සතිය වෙනක් නහයි නොක්කම් කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන එක ගෑනු කට්ටියටත් තියෙනවා. සෝරි ගෑනු ළමයින්ටත් තියෙනවා. ළමයිටත් වෙනම තියෙනවා. මොකක් හරි මේක ෆීමේල් කියලා නෑ මොකක් හරි ලයිනර් අඳින මොකක් හරි මගුලක් තියෙනවා නේද ගයිස් ඔයාලගේ? ඔව් ඒක ඇති ඒ වගේ හත් තියෙනවා. මේ තියෙන එක මේකත් ඉතින් මේක මේ බොයිස්ලට ගන්න ගත්තේ උනට ඉතින් ෆීමේල්ලට ඕන ෆීමේල්ලට වෙනම තියෙනවා. මේකේ රවුල් අදින්න නෙවෙයි ඉතින් මේ මං හිතන්නේ මොනවද මේ අයිබ්‍රෝ වලටනේ. මේ තියෙන තජි ඒක අර ඔයාගේ කවුද ඒක 6 ඒක වැඩිනේ. හොඳයි ඒක. කලං ගොඩක් තියෙනවා. ඒකත් හොඳ ඇති කියලා හිතනවා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් බලන්න බලන්න තියෙන සමහරක් වෙලාවට මම මගේ එක පාවිච්චි කරන හින්දා තමයි ඔය වෙනම ගෙන්න ගත්තා. ඔව් වෙනම ගෙන්න ගත්ත ඉතින් මල වදින්න බැනුම් හලා මට ඇති වෙලා තියෙන හින්දා මං ඉතින් මේක දැම්මා. හරි. ලාස්ට් ගයිස් අම්දි මේක මෙච්චර මගේ මගේ නෙවෙයි ඉතින් අපිට තමයි මේ ඇල්කොහොල් පැඩ්ස් very useful. මේ ඇත්තටම මාරම වටිනවා අම්මා හෙන ගොඩක් දාලා දැම්මා 100 pieces මෙන්න මේ වගේ හෙන ගොඩක් තියෙනවා බෝතලයක් ගහන්න තිබ්බන් රුපියල් 1000 නේ කට්ටිය විතර ඇති නේද මුන්ට පිස්සු එහෙම කීරිවර වෙලා. ඔව් 100ක් තියනවා ඇල්කොහොල් පැඩ්ස් හදිස්සියේ කැපුණොත් එහෙම නෑ කැපුණොත් කියන්නේ ඇත්තටම මාර වටිනවා මේක මේ අර හදිස්සියට ෆස්ට් ස්ටේජ් බොක්ස් හොය ඉන්න ගියාම ඊට වඩා ඉතින් මේක පොඩ්ඩක් මේව කරගත්තම ලොකු වෙලට දාන්න බෑ ගයිස්. ඉතින් පොඩි පුවාකට කැපුමක් තියෙනවා ගත්තම මේක කියමු පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ෆයිනලි අපි 45000ක් ඔයා කරේ සාර්ථකව කාලා නිම්ම කරා ගයිස් ඉතින්. හරි නේද? ඔව් හරි තත්ත්වෙ. මොකද ඔයාට හිතෙන්නේ බඩු ටික දැක්කලා ඉවරලා ඒක දෙක තමයි. මගේ බඩු ටිකට නම් මං හරි කැමතියි. මමත් කැමතියි. මං ගොඩක්ම කැමතියි මගේ ෆෝන් කේස් එකට. සමහරක් දේවල් අපි ගොඩක් ගණන් දීලා ගත්තත් සැටිස්ෆයි නෑ. හැබැයි මේවා මේ ක්වොලිටි අතින් ඇත්තටම දැන් මාර හොඳක් තියෙනවා. ඉස්සර මම දන්නේ ඉස්සරහ ටිකක් ලෝ ක්වොලිටි ඒවා ආව මාර විදිහට අපි ගත්ත බඩු වල. හැබැයි දැන් නම් තෙමු එකේ ටිකක් අර මේ ෂේන් එක හස ඔව් ඒ වගේ හොඳ සසලන්න පුළුවන්. ඇඳුම් ඔව් දැන් මම ඩෙනිමුත් ගත්තද පළවෙනි වතාවටනේ. හින්දා ඉතින් ඇත්තටම ඩෙනිමුත් එකේ තියෙන ඒවා වර්ත් ඉතින්. අනිත් එක ඔයාලා එහෙම බඩු ගනිද්දි කට්ටිය ගතිපු ඒවා බලලි වෙලා කට්ටිය රිවිව්ස් කියවන නේද? රිවිව්ස් ගොඩක් ඒවා කියනවා. සාමාන්‍ය දැන් 18 වගේ උඩින් යනවා නම් අපි රිවිව්ස් අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් රිවිව්ස් නැති ඒවා පොඩ්ඩක් ගද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. අන්න නැත්නම් රිවිව්ස් වල රේට්ස් එහෙම බලලි වෙලා තමයි. ඔව් ඒකට දාපු ඒවා බලලි ඉවර වෙලා හරියටම මෙෂර් කරලා ඔයාලගේ සයිසස් ඇඳුම් එහෙම ගන්නව නම් නැත්නම් අපරාධ සල්ලි මොකද ආයේ ගොඩක් වෙලාවට සයිසස් හරි ලොකුයි. ඔව් සයිස් ඇත්ත ඒෂියන් සයිසස් නෙමෙයි ඒක තියෙන්නේ නේද? අපේ අපි අඳින සයිසස් නෙමෙයි. ස්මෝල් අඳින්නේ මම හැබැයි ගන්නේ මේ XS. ඔව් XS. මේ එක්ස්ට්‍රා ස්මෝල්. ඉතින් ඒ වගේ තමයි. දැන් ෂූස් උනත් මම 42 හැබැයි 41 තමයි ගන්න මේ තෙමු එකේ. නැත්තම් එහෙම සයිස් ලොකු වැඩි. ඔව් ආයි රිටර්න් කරන එකත් මල වාතයක් හින්දා ඉතින් හරියටම ඒවා මෙෂර් කරලා ඉවරලා හැබැයි අපි ගොඩක් සැරයක් රිෆන්ඩ් කරා. ඉතින් ගායිස් ඇත්තටම මට මතකයි මොකක් හරි වීඩියෝ එක මම බලපු එක තිබුණා. ඒ කටිය රිෆන්ඩ් කරන එක නවත්තලා ලංකාවට. දැන් නම් මම දන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ලංකාවේ බොරු කරනවලු. ලංකාවේ ඉතින් ඕකට දක්ෂයිනේ ගායිස්. සාධාරණ වෙන්නකො කෝක වෙලාවක හරි ඔයාලා සාධාරණවත් අනිත් පැත්තට ඔයාලට ඉතින් රිසල්ට් එකත් සාධාරණව අනිත් දවසේ කව හිතන්නේ වෙලාවක හම්බ වෙයි. හරි එහෙනම් ඒ බලන ටිකක් අහලා අපි 45000ක කාපු බඩු ටිකත් ඔයාලා දැක්කා. ඉතින් ඔයාලට ආසන සල්ලි ගන්න අපි වගේ තේමු ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපි මාස ගානකට පස්සේ හැබැයි දැන් මේ ඔව් ඒක නවත්තලම තිබ් බැරිම තැන ඉතින් එකක් දැම්ම ඉතින් පළවෙනි 2026ට අපි දැම්මේ නැති හින්දා බකට් ලිස්ට් එක අපි තියාගෙන හිටපු ටිකක් ලාස්ට් one
නෑ ලාස් නං වෙන්න ගයිසෝක ලොවෙත් මං හොඳර විශ්වාසයක අපේ වීඩියෝ කිවට කමුණේද අනිවා එනම් අපි තවත් අලුත් වීඩියෝකින් වල හම්බෙන්න අපේ වීඩියෝස් බැලුවට තැංකූ yes අපි සබස්ක්‍රයිබ් කළ නැත්තං අපි සබස්ක්‍රයිබ් කර ලයික් කල කමෙන්ට් කල ෂයා කරලා අපිට පොඩි සපෝට් එකක් දෙන්න මම හිතන්නේ අපිට පටන් ගද්දිත් එක කියන්න බැරිව කියන්න බැරුණ දැන් කියනවා ආයි කියන ඒ නිසානේ අපිට සපෝට් එකක් දෙන්න ඉතින් ඒක අපිට මේ වීඩියෝ කරන්න ලොකු දවයක් වෙනවා ඒවා. හරි එහෙනම් අදට ගිහින් එන්න නේද තවත් වීඩියෝකින් හම්බෙමු ජය වේවා ඊළඟ බයි ජය වේවා